දින 11ක් ඇතුළත ඇමරිකාව ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කරන්න ඩොලර් බිලියන 1.2ක් විතර වටින තාඩ් මිසයිල භාවිත කරලා. ඒක ඇමරිකාවේ මුළු අවිගබඩාවෙන් පහෙන් එකක්. ඒ අනුව ඉරානයේ වියදම අඩු ප්‍රබලත්වයෙන් වැඩි මිසයිල ප්‍රහාර භයානක අසමතුලිතතාවයක් හෙළි කරනවා. ප්‍රහාරයේ ලාභදායී වුණ ආරක්ෂාව විනාශකාරී ලෙස මිල අධික බවට. ලෝකයේ වඩාත්ම දියුණු පද්ධති යෙදෙව්වත් ඊශ්‍රායලයේ නගර රෝහල්වල සිට තෙල් පිරිපහදු දක්වා ප්‍රබල ඉලක්කවලට දැඩි ප්‍රහාර එල්ල වුණා. ලෝකයේ අතිනවීන මිසයිල ආරක්ෂාව බලවත් වුණත් ඒක තිරසර නොවන බව මේකෙන් පැහැදිලි. Radical Sri Lanka brings the world to your screen. Subscribe for your daily international news update. Radical Sri Lanka International Update. Stay informed. Stay global. දින 11ක් ඇතුළත එක්සත් ජනපදය තමන්ගේ ගෝලීය තාඩ් මිසයිල තොගෙන් 20%ක් භාවිත කරලා. ඉරානයේ දරුණු මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කරගන්න ඒ සඳහා ඇමරිකාවට ගිය වියදම ඩොලර් මිලියන 1.2කට ආසන්නයි. මේක නූතන ඉතිහාසයේ වඩාත්ම මිල අධික මිලිටරි මෙහෙයුම් වලින් එකක්. මිසයිල ආරක්ෂණ පද්ධති කොච්චර දියුණු වුණත් සැබෑ යුද්ධයකදී ඒවා යටපත් වෙන්න පුළුවන් බව සහ මූල්‍යමය වශයෙන් තිරසර නොවන බව මේකෙන් හෙළිදරව් වෙනවා. ටර්මිනල් හයි ඇල්ටිටියුඩ් ඒරියා ඩිෆෙන්ස් නැත්නම් තාඩ් නිර්මාණය කරලා තියෙන්නේ මීඩියම් ටු ඉන්ටර්මීඩියට් රේන්ජ් බැලිස්ටික් මිසයිල් වල අවසන් බැස්මේදී ඒවට බාධා කරන්න සහ විනාශ කරන්න. ඒත් මේ බලගතු පද්ධතියට දැවැන්ත පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. එක ඉන්ටර්සෙප්ටර් එකක මිල ඩොලර් මිලියන 12 සිට 15 දක්වා වෙනවා. ඇමරිකාවේ ලොක්හීඩ් මාටින් සමාගම විසින් වාර්ෂිකව නිෂ්පාදනය කරන්නේ මේ ඉන්ටර්සෙප්ටර්ස් 50ක් 60ක් වගේ ප්‍රමාණයක්. ජුනි 13 වෙනිදා ඉඳන් 24 වෙනිදා දක්වා කාලය තුල ඉන්ටර්සෙප්ටර්ස් 60ක් 80ක් අතර ගණනක් භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ ඉරානයේ දේශීය තාක්ෂණයෙන් අඩු වියදමින් නිෂ්පාදනය කරපු දරුණු මිසයිල වලින් ඊශ්‍රායලය බේරගන්න, ඊශ්‍රායලයේ ගුවන් කලාපය ආරක්ෂා කරගන්න ඇමරිකාව ඩොලර් මිලියන 810 සිට ඩොලර් බිලියන 1.2 දක්වා මුදලක් පුච්චලා දාලා තියෙනවා. ඒක සති දෙකකටත් අඩු කාලයකින් භාවිත කළ එක්සත් ජනපද අවිගබඩාවෙන් 15වත් 20ත් අතර ප්‍රමාණයක්. මේ යුද්ධයේදී ඇමරිකාවේ මිසයිල ආරක්ෂණයේ තීරණාත්මක අඩුපාඩුත් හෙළි කළා. තාඩ් ඉරානයේ අඩු උන්නතාංශ මිසයිල අනපේක්ෂිත මාර්ගවල ශබ්දයේ වේගය වගේ 15 ගුණයක් වේගයෙන් එල්ල වෙන ෆටා-1 හයිපර්සොනික් මිසයිල් වලට එරෙහිව සටන් කළා. ඒ අතරේ ඉරානය රැවටිලි සහගත ප්‍රහාර සහ මාස් සැල්වෝස් වගේ යුද උපක්‍රමත් භාවිත කළා. මාස් සැල්වෝස් කියන්නේ යුද උපක්‍රමයක් විදිහට ආරක්ෂක වලලු යටපත් කරලා ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව වැඩි කරන්න නිශ්චිත ඉලක්කයක් දෙසට එකවර මිසයිල් හෝ බෝම්බ විශාල සංඛ්‍යාවක් එල්ල කිරීම. මේවා අතර තියෙන සමහර බෝම්බ සහ මිසයිල් ව්‍යාජ ඒවා. තාඩ්, පේට්‍රියට් සහ අයන් ඩෝම් වගේ ගුවන් ආරක්ෂණ පද්ධති වලට එකවරකට ලුහුබඳින්න හරි බාධා කරන්න හරි පුළුවන් සීමිත මිසයිල් සංඛ්‍යාවක් විතරයි. ඉතින් මේ උපක්‍රමෙන් ඉරානය තාඩ් පද්ධතියට තමන්ගේ මිලියන ගණක් වටින මිසයිල් නිකරුණේ වැය කරන්නත් ඉඩ සැලසුවා. ඉතින් ඊශ්‍රායලයේ ඇරෝ සහ බරක් 8 සහ එක්සත් ජනපදයේ පේට්‍රියට් සහ ඊජිස් නැත්නම් SM-3 වගේ පද්ධති වලින් අමතර සහයක් ලැබුණා. තාඩ් පද්ධතියේ සීමාවන් හොඳින් පැහැදිලි වුණා. එක්සත් ජනපදය තාඩ් බැටරි දෙකක් ස්ථාපිත කරලා තියෙන බවට විශ්වාස කළා. මිසයිල් වැය වුණ වේගය ඇමරිකාවේ නිෂ්පාදන ධාරිතාව ඉක්මවා ගියා. දිගුකාලීන හෝ බහු පෙරමුණු ගැටුම්වලදී තාඩ් ආරක්ෂණ පද්ධතියේ බරපතල දුර්වලතාවයක් මේකෙන් පෙන්නුම් කෙරෙනවා. එක්සත් ජනපදයේ ආරක්ෂාව වෙනුවෙන් බිලියන ගාණක් වියදම් කළ අතර ඉරානය මිසයිල් භාවිත කරලා ඊශ්‍රායලයට ඩොලර් බිලියන 3ක විතර හානියකුත් සිදු කළා. හැබැයි ඉරානයට ඒ වෙනුවෙන් වැය වුණ මිසයිල් වල වටිනාකම ඒවයින් සිද්ධ වුණ හානියෙන් සුළු කොටසක්. ජුනි 18 එල්ල කළ තනි ප්‍රහාරයකින් ඩමි වෝහෙඩ්ස් නැත්නම් ව්‍යාජ යුද හිස් සහ ඒවා එකවර විශාල පරිමාවක් භාවිත කරමින් ආරක්ෂක පද්ධති යටපත් කළා. දින 12ක් තිස්සේ ඊශ්‍රායලයේ ජාතිකයන් 28 දෙනෙකු මිය ගිය අතර 1300කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. වයිස්මන් ආයතනයේ හයිෆා තෙල් පිරිපහදුව සහ පොදු රෝහලක් ඇතුළුව ප්‍රධාන යටිතල පහසුකම් වලට හානි සිදු වුණා. ඉරානයේ මිසයිල බලවත් වුණා. සමහර ඒවා ෆ්‍රැග්මන්ටේෂන් ඉෆෙක්ට් සහිත කිලෝග්‍රෑම් 500ක යුද හිස් රැගෙන ගියා. ඒවා ජනාකීර්ණ නාගරික ඉලක්කවලට ගැඹුරින් පහර දුන්නා. ගැටුම අතරතුර ඊශ්‍රායල ආර්ථිකය වසා දැමීමකට ආසන්න තත්වයකින් තමයි තිබුණේ. පාසල් සහ ව්‍යාපාර වසා දැමූ ආර්ථික ක්‍රියාකාරකම් නතර වුණා. මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච්ට අනුව මුදල් අමාත්‍යාංශය දේපළ සහ ව්‍යාපාර වන්දි විතරක් ඩොලර් බිලියන 3.5 අතර අගයක් විදිහට ඇස්තමේන්තු කරලා තියෙනවා. මුළු යුද පිරිවැය ඩොලර් බිලියන 12 දක්වා ඉහළ යන්න පුළුවන්. ඊශ්‍රායල බැංකුව 3.5ක දළදේශීය නිෂ්පාදිත වර්තනයක් පුරවකථනය කරනවා. ඒත් හානියේ පරිමාණය නිසා මේ ආර්ථික ඉලක්කයත් දැන් තර්ජනයකට ලක් වෙලා. මේ ගැටුම භයානක
එක සත්‍යයක් හෙළි කළා. නවීන මිසයිල ආරක්ෂාව අවදානමට ලක්විය හැකි විතරක් නෙවෙයි ඒක තිරසර නැහැ කියලා. තාඩවල පිරිවැය අඩු නිෂ්පාදන අනුපාතය සහ නවීන මිසයිල උපක්‍රමවලට ඇති අවදානම අනාගත යුද්ධ සඳහා අනතුරු ඇඟවීම් කරනවා. විශේෂයෙන් එක්සත් ජනපදය රුසියාව, චීනය හෝ උතුරු කොරියාව සමග එකවර ගැටුම්වලට ඇද දැමුවොත් ලෝකයේ වඩාත්ම දියුණු පද්ධති තිබුණත් ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය දුර්වල වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම මේක ජාතීන් දෙකක් අතර සටනක් විතරක් නෙවෙයි. ඒක 21 වන සියවසේ යුද්ධයේ ආර්ථිකය සහ කාර්යක්ෂමතාවය ගැන අනතුරු ඇඟවීමක්. මේ වගේ ලෝකයේ පුරා උණුසුම් පුවත් දැනගන්න රැඩිකල් ශ්‍රී ලංකා YouTube channel එක දැන්ම subscribe කරන්න. අලුත්ම news ඉක්මනින්ම දැනගන්න bell icon එකත් click කරන්න. තවත් අයට බලන්න වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයාලා දැනගන්න කැමති තවත් දේවල් ගැන වගේම ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. Thank you.